අපි ලෝක සෞඛ්‍ය සංවිධානයටම බැලුවොතින් මෙම රෝගය පාලනය කරන්න තියෙන ප්‍රධානම උපක්‍රම තුන තමයි එකක් සතෙක් සපා කෑවාට පස්සේ එන්නත් ලබා ගැනීම නිසි පරිදි සහ තුවාලේ නිසි පරිදි සේදීම. අපි කියනවා post exposure prophylaxis කියලා. කියන්නේ සතෙකුට නිරාවරණය වුණාට පස්සේ අපි ගන්න රෝග නිවාරණ කිරීමේ ක්‍රමවේද. අනික තමයි විශාල ලෙස සොනකයින් සහ අනිකුත් ක්ෂීරපාය සුරතල් සතුන් එන්නත් කිරීම. සහ තුන්වෙනි එක තමයි awareness. දැනුවත් කිරීම. මහ ජනතාව දැනුවත් කිරීම. ඔය තුන තමයි ප්‍රධාන වශයෙන්ම අපි රෝග සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගන්නේ ප්‍රධානම ක්‍රමවේද තුන කියලා.